හායි ඩිඩි. හායි ඩිඩි. ඔන්න ඉතින් ඩිඩි අපේ යාළුවෝ මේ දවස්වල ගොඩක් ආසාවෙන් බලනවා ඒ නම නිසා ඩ්‍රාමා එක. ඔව් ඩිඩි ඔන්න ඉතින් අපේ යාළුවෝ ඉල්ලලා තිබුණා මේ කතාවේ අවසන් කොටස ගේන්න කියලා. ඔව් ඩිඩි. ඉතින් ඔන්න ඒ යාළුවන්ට තමයි මේ වීඩියෝ එක. ඉතින් ටිටි කතාව පටන් ගන්නේ මෙන්න මේ විදියට. ඉමුගි චන්ද්‍ර කැඩපත අල්ලලා ටයිලූපව ගල් කරනවා. මේ අතරේ ජියා ඉයෝන්ව බේරගන්න එයාටම වෙඩි තියාගන්න හදන්නේ. ඉතින් මෙන්න මේ අතරේ ඉයෝන් ජියාව බේරගන්න ඉමුගිගේ කොරපොත්තක් ගිලිනවා. මේ වෙලාවේ ඉමුගු ජියාගේ ඇඟෙන් ඉයෝන්ගේ ඇඟට වහනවා. ඉයෝන් මේ වෙලාවේ කහපාට රෝසපති ගිලපු නිසා ඉමුගි දුර්වල වෙනවා. ඔන්න මෙතනට ලීරං එනවා. ඉතින් මේ වෙලාවේ ඉයෝන් ඉමුගි එක්ක පොරපදින ගමන් ඉන්නේ. ඉතින් ඉයෝන් කියනවා ඉක්මනින් කඩුවෙන් අනින්න කියලා. ඉතින් මේ වෙලාවේ ලීරංග කඩුවෙන් අනිනවා. ඉයෝන් ඉමුගි එක්කම සැන්ඩෝ කියන ගඟට පනිනවා. ඉතින් මේ වෙලාවේ ජියා හොඳටම අඬන්න ගන්නවා. මොකද දැන් ඉයෝන් ජීවතුන් අතර නැති නිසා. ලීරං හොඳටම අඬනවා. ඉතින් මොකද එයා කඩුවෙන් අයියට ඇන්නනේ. ඉතින් මේ වෙලාවේ ගඟට වැටුණු ඉමුගි සහ ඉයෝන් වෙන්වෙනවා. මේ වෙලාවේ ඉමුගි වතුරේදිම අලු බවට පත් වෙලා නැති වෙනවා. ඉයෝන්ට ඇහෙනවා ජියා හොඳටම අඬනවා කියලා. මේ වෙලාවේ ඉයෝන් හිතනවා මිනිසෙක්ට සහ හිවලෙක්ට කවදාවත් එකතු වෙන්න බැහැ කියලා. ඒ වගේම ඒ දෙන්නගේ ආදර කතාව ගොඩාක් අවාසනාවන්තයි කියලාත් හිතනවා. ඉතින් ඒ වගේම ජියා තමයි ඔහුගේ පළමු සහ අවසාන ආදරය කියලාත් ඔහු හිතනවා. ඉතින් ජියා ඉක්මනින්ම ඔහු අමතක කරයි කියලා මේ වෙලාවේ ඔහු හිතනවා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි අවසන් වතාවටත් ජියව ඉයෝන්ට පේන්න ගන්නේ. ඒ ටික වෙලාවකින් දෙන්නම එතනින් අතුරුදහන් වෙනවා. ඔන්න ඉතින් ඩිඩි මේ වෙලාවේ ඉමුග නිසා අසනීප වෙලා හිටපු හැම ලෙඩෙම සුවපත් වෙනවා. ඉතින් ඩිඩි මේ වෙලාවේ ටයිලූපත් පෙන්නනවා. ඉතින් ඇය දුකෙන් ඉන්නේ ඉයෝන්ව බේරගන්න බැරි වුණ නිසා. ඉතින් ටයිලූපගේ මහත්තයා ඇවිත් ඇයට දුක් වෙන්න එපා මොකද ඇය ඉයෝන් වෙනුවෙන් පුළුවන් හැමදේම කරපු නිසා. ඉතින් මේ වෙලාවේ ජියා එනවා ටයිලූපව හම්බ වෙන්න. නමුත් ටයිලූපා ඔෆිස් එකේ දොර නම් අරින්නේ නැහැ. ටයිලූප කියන්නේ එයා දැන් ඉයෝන්ව අමතක කරලා ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕනි කියලා. කොහොම වුණත් ජියා දොරකඩට වෙලා දවස් ගාණක් අඬනවා ඉයෝන්ව බේරගන්න කියලා. ඔන්න මේ අතරේ ඉයෝන්ගේ මල්ලි දුක් වෙනවා ඉයෝන්ව වරන් එයාගේ අත් පාවිච්චි කරපු නිසා. ඉතින් දුක නිසා හොඳටම බොනවා. ඉතින් මේ වෙලාවේ කියුරි ඇවිත් ඔහුව සනසන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. මේ වෙලාවේ අර පොඩි ළමයාත් ඇවිල්ලා කතා කරනවා. නමුත් දෙන්නටම හයියෙන් කෑ ගහලා යන්න කියනවා. ඔන්න ජියා තාමත් ටයිලූපගේ දොරකඩට වෙලා ඉන්නේ. ඉතින් ටයිලූප ඇවිත් දොර ඇරලා ජියට කතා කරනවා. ටයිලූප කියනවා දැන් ඉයෝන් මැරිලා. ඉතින් ඔහුව දැන් බේරගන්න කිසිම ක්‍රමයක් නැහැ කියලා. ඉතින් මේ වගේම මේ ඉයෝන් විසින්ම මේ තීරණය ගත්ත නිසා මුකුත්ම කරන්න බෑ කියලාත් කියනවා. ටයිලූප දොර වහනවා. ඉතින් මේ වෙලාවේ ජියා එතනින් යනවා. ජියට මතක් වෙනවා ඉයෝන් එක්ක හිටපු දවස්. මේ වෙලාවේ අය වැටෙන්නත් යනවා. ඉතින් මේ වෙලාවේ ඉයෝන්ගේ යාළුවා අර පශු වෛද්‍යතුමා ඇවිත් ජියව වැටෙන්න නොදී අල්ල ගන්නවා. ඒ වගේම ජියගේ හිත හදන්නත් උත්සාහ කරනවා. ඉතින් ඔන්න මේ අතරේ ආයෙමත් ලීරංගව පෙන්නනවා. ડોක්ටර් ඇවිත් කියනවා බොන්න එපා කියලා. මේ වෙලාවේ ලීරංග කියනවා ඔයාට නම් කිසි ගාණක් නැහැ කියලා. මේ වෙලාවේ ડોක්ටර් ලීරංගගේ ඔළුවට ටොක්ක්ක් ඇනලා කියනවා පොඩි බබෙක් වගේ යන්නන්න එපා. මැරෙන්න ආසාවක් තියේද කියලා. ඉයෝන් එහෙම කියන්න කිව්වා කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ වෙලාවේ ෆෝන් එක අරන් ඉයෝන් මැරෙන්න කලින් මල්ලි වෙනුවෙන් කරපු වීඩියෝ එකකුත් පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ එකේදී ඉයෝන් කියනවා දැන් ඔයා වයින් බිබී ඇති. ඒත් කරන්න තියෙන්නේ අසරණ මිනිස්සුන්ට උදව් කරන එක. ඒ වගේම දැන් ඔයාට පවුලක් ඉන්නවා. මං ඔයාව කවදාවත් අතෑරියේ නෑ කියලා කියනවා. ඉතින් ලීරං හොඳට මඩන්න ගන්නවා. මොන දේ වුණත් ජියා නම් තවමත් ඉයෝන් ගැන බලාපොරොත්තුව තෑරලා නැහැ. ඉතින් ඔන්න ලීරංග මේ වෙලාවේ දුක නැති කරගන්න කියලා සැලොන් එකකට ඇවිත් අලුත් හෙයා කට් එකක් කරනවා. මෙතෙන්ට ජියා ඇවිත් රංගාට ඉන්ටර්විව් එකකට ඉන්වයිට් කරනවා. මේ වෙලාවේ රංග ඒකට ගොඩක් කැමති වෙනවා. මොකද රංග කියනවා මම තමයි ඉයෝන් ගැන හොඳටම දන්නේ කියලා. මේ ඉන්ටර්විව් එකේ කරන්නේ ඉයෝන් වෙනුවෙන්ම. ඉතින් මේකේ නම තමයි Tale of the Nine Tails.
ඔන්න ඉන්ටර්වයුව එක පටන් ගන්නවා. දෙන්නට දෙන්න ඉයෝන් කැමති අකමැති දේවල් කියන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේ දෙන්නම සතුටින් ඉයෝන් ගැන කතා කරනවා. ඉතින් මේ අතරේ අර ડોක්ටර් කියුරිට ප්‍රොපෝසල් එකක් ගේනවා. ඉතින් කියුරි ගොඩක් කැමැත්තෙන් ડોක්ටර් ගෙනාපු රින් එක දාගන්නවා. ඉතින් මේ සතුට වෙනුවෙන් කට්ටිය පාටි එකක් දානවා. ඉතින් ජියා මේ හැමදේම රෙකෝඩ් කරගන්නවා. ඉතින් ඔන්න ජියා යාගේ දෙමාපියෝ එක්ක සතුටින් ඉන්නව පෙන්නනවා. මේ අතරේ වෙඩින් ඩ්‍රෙස් එකක් ජියාගේ නමට එනවා. එන්න කියලා සඳහනක් නැහැ. ජියා ගොඩක් පුදුම වෙනවා. ඉතින් කොහොම හරි මේ ඩ්‍රෙස් එක ඉයෝන් මැරෙන්න කලින් තමයි ජියාට අරන් තියෙන්නේ. මේ අතරේ ලීරං හොයනවා ඉයොන්ව බේරගන්න ක්‍රමයක්. මේ අතරේ ජියාත් එකතු වෙනවා. දෙන්නම එකතු වෙලා පරලෝකයේ අවසන් විනිශ්චයකරු හම්බ වෙන්න යනවා. ඉතින් එයා කියනවා ඉයොන්ව ගන්න නම් ගොඩක් වටින දෙයක් දෙන්න වෙනවා කියලා. ඉතින් තව පැයක් විතරයි ඒකට අවස්ථාව තියෙන්නෙත් කියනවා. ජියා කියනවා එයාගේ ජීවිතේ අරන් හරි ඉයොන්ව බේරගන්න කියලා. මේ වෙලාවේ රංග කෑ ගහලා කියනවා අයියාගේ ජීවිතෙත් පූජා කළා ඔයාව බේරගත්තේ ආයේ ඔයාව මැරෙන්නද කියලා. ඉතින් මේ වෙලාවේ අර පරලෝකේ රජතුමා අහනවා එහෙනම් ලීරංගේ ජීවිතය දෙනවද කියලා. ලීරං ඒකට කැමති වෙනවා. යම රජතුමා ලීරංගේ ජීවිතය මැනලා බලනවා. එයා පුදුම වෙලා කියනවා දැන් නම් ලීරංගේ ජීවිතය ගොඩාක් වැදගත් කියලා. දැන් එයාට පවුලක් ඉන්නවා කියලා. ඉතින් ගනුදෙනුව ලෑස්ති කියනවා. ජියා කියනවා ඒ දේ කරන්න එපා කියලා. ඒත් ලීරං කියනවා දැන් කාලය නැහැ. හැමෝටම ඉක්මනට එන්න කියලා. ડોක්ටර් කියුරි පොඩි ළමයා හැමෝම දුවගෙන එනවා. ලීරං එයාලා දිහා ඈතින් බලන් ඉඳලා ඇස්වල කඳුළු පුරවන් hina වෙලා සමුගන්නවා. හැමෝම අඬනවා. ලීරං අතුරුදහන් වෙලා යනවා. ඔන්න ටික දවසකට පස්සේ ලීරංගේ සොහන බලන්න කට්ටියම යනව පෙන්නනවා. ඉතින් හැමෝම ගොඩක් දුක් වෙනවා. තවත් දවසක් ජියා ලීරංගේ සොහනට යද්දී එතන මල් තියලා තියෙනවා දකින්නවා. ඔන්න ඊළඟ දවසේ ජියට රතු පාට කුඩයක් ලැබෙනවා. ඉතින් මේකේ ඉයෝන්ගේ රතු කුඩය. ජියා ගොඩක් කලබල වෙනවා. ජියා දුවන් යනවා. ඉයෝන්ව හොයාගෙන මේ වෙලාවේ හොඳටම වහින්න ගන්නවා. ජියා දකිනවා පාරේ යහා පැත්තේ ඉයෝන් බලාගෙන ඉන්නවා. ජියාගේ ඇස්වල කඳුළු. ජියා කියනවා ඉයෝන්ට ළඟට එන්න කියලා. ඒත් දැන් ඉයෝන් මිනිස්සෙක් වෙලා. දැන් එයාට එහෙම බලයක් නැහැ කියලා කියනවා. දෙන්නම ගොඩක් ආදරෙන් බදා ගන්නවා. ඔන්න දැන් දෙන්නම සතුටින්. ඔන්න ඉතින් හැමෝම දැනගන්නවා ඉයෝන් ආයෙමත් ආව කියලා. ඒ වගේම ડોක්ටර් පෙන්නනවා ලීරං මැරෙන්න කලින් ඉයෝන් වෙනුවෙන් තියපු වීඩියෝ එක. ඉතින් ඒකෙදි ලීරං කියනවා අයියට ගොඩක් ආදරෙයි කියලාත්. ඉතින් මේක බලලා ඉයෝන් ගොඩක් දුක් වෙනවා. ඔන්න අවසානයේ ඉයෝන් මල්ලිගේ සොහන බලන්න ගිහින් ටයිලුපුවත් හම්බ වෙලා වැළඳ ගන්නවා. ඔන්න ටික දවසකින් ජියා ඉයෝන් දෙන්න මැරි කරනවා. ඉතින් එයාලා ගොඩක් සතුටින් ඉන්නවා. ඔන්න කාලයක් ගියාම ඉයෝන්ගේ මල්ලි පෙන්නනවා. ඉතින් දැන් එයා ආයෙමත් ඉපදිලා. එයා දැන් ලස්සන පොඩි ළමයෙක්. ඉයෝන් ළමයව දැකලා ගොඩාක් සතුටු වෙනවා. ඔව් ටිටි. ඔන්න එහෙම තමයි ඉතින් අපේ මේ ලස්සන Tale of the Nine කියන ඩ්‍රාමා එක ඉවර වෙන්නේ. ඉතින් ඔන්න යාළුවනේ මේ කතාව අපි ඉතින් අරන් ආවේ ඔයාලා ආස නිසාමයි. ඉතින් එහෙනම් ආදරෙන් මේ කතාව ඉවර වෙනකම් බලන්න කියලාත් ඉල්ලනවා. ඔඩෙඩි ඉතින් ලස්සන අවසානයක් මෙන්ම පොටක් දුක හිතනවා අපේ යාළුවෝ ගොඩක් ආදරේ කරා ලීරං චරිතෙට. ඔව් අනිවාර්යයෙන්ම ටිටි. ඉතින් ඔන්න දුක් වෙන දෙයක් නැහැ කතාවේ එන්ඩින් එක නම් හැපි කියලා කියන්න පුළුවන්. ඔඩෙඩි ඒ වගේම තව සුභාරංචියක් මේකේ සීසන් 2 එකත් ඔයාලට ඉදිරියේදී නරඹන්න පුළුවන් වෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම ටිටි. ඉතින් අන්නේ ලස්සන බලාපොරොත්තුවත් ඔයාලා ළඟ තියෙන අතරේ අපි ඉතින් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔව් ටිටි. ඉතින් අදට ගිහින් එන්නම් මේ ටිටි ඇන් ඩිඩි